Hi guys, ඉතින් ඔයාලා හැමෝම අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද කියලා දෙන්න හදන්නේ ඊමෝ බීටා වලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් එයින් එකක් ගැන තමයි කියලා දෙන්න හදන්නේ. ඊමෝ බීටා වල තියෙනවා big group කියලා තියෙනවා. ඒ කියන්නේ ඊමෝ බීටා වල public group එකක් හදන්න පුළුවන්. ඉතින් ඒකේ girls ලා ඉන්නවා, boys ලා ඉන්නවා. දැන් රටේ මං හිතන්නේ දහස් ගාණක් ඉන්නවා ඒ ගෲප් වල කට්ටිය ඉන්නවා. ඉතින් සාමාන්‍ය කොල්ලෙක් ගර්ල් කෙනෙක් සෙට් කරගන්නත් ලොකුම දෙයක් කරගෙන ඉන්නේ මේ ඊමෝ ගෲප්. ඉතින් අන්න ඒ වගේ ගෲප් එකක් ඔයාටම කියලා හදාගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. රයිට්. ඉතින් ඊමෝ බීටා එක නැත්තම් ඔයාලගේ ප්ලේ ස්ටෝර් එකට යන්න. ඉතින් ගිහින් ගිහලා මෙතනින් සර්ච් කරන්න ඊමෝ බීටා කියලා මේ විදියට. ඊට පස්සේ ඔයා ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න. රයිට්. ඊට පස්සේ ඉතින් ඊමෝ බීටා එකට යන්න. ඊමෝ බීටා එකට ගියාට පස්සේ මම මුලින්ම කියලා දෙන්නම් ඔයාලට ගෲප් මම පෙන්නන්නම්. මේ ගෲප් මොනවද කියලා පෙන්නන්නම් මම ඔයාලට පොඩ්ඩක් ඉන්න. රයිට්. මෙතන දකුණු පැත්තේ තියෙනවා කොටු 4ක් තියෙන අයිකන් එකක් තියෙනවා. උඩම දකුණු පැත්තේ අන්න එතන ටච් කරගන්න. රයිට්. ඊට පස්සේ මෙතන තියෙනවා වොයිස් රූම් කියලා තියෙනවා. මෙතන ඔන්ලයින් වොයිස් රූම් කියලා තියෙනවා. රයිට්. එතන ටච් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඒකේ මෙතන තියෙනවා ශ්‍රී ලංකාවේ ගෲප් හදලා තියෙන කට්ටිය ගෲප් මෙතන පෙන්නනවා. මෙතන 10 ගණන් ගෲප් තියෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය ගෲප් හදලා තියෙනවා. ඒ හැමෝගෙම ගෲප් මෙතන පෙන්නනවා. ඔයා ගෲප් එකක් හැදුවට පස්සේ ඔයාගේ ගෲප් එකත් මෙතන හැමෝටම පෙන්නනවා. එතකොට ඒ කට්ටියට ඉබේම ඔයාගේ ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන්. ඒක තමයි big group එක තියෙන්නේ. රයිට්. ඉතින් මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා. එතන ටච් කරලා ඔයාලට වෙන රටක ගෲප් වලට යන්නත් පුළුවන්. වෙන රටක් මෙතන සිලෙක්ට් කරලා ඔයා සිලෙක්ට් කරාට පස්සේ ඔයාට ඒ රටේ තියෙන ගෲප් ටිකත් මෙතන පෙන්නනවා. මම ඒක සිලෙක්ට් කරන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ ඔයාට මෙතනින් මේ ඊමෝ ඕන ගෲප් එකක් අරගෙන ටච් කරලා බලන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම ගිහින් බලන්න. හරි. මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක්. රයිට්. පොඩ්ඩක් ඉන්න. හරි. ඔන්න මම එක ගෲප් එකකට ආවා. හරි. ඉතින් මේ තියෙන එක ගෲප් එකක්. මෙතන දැන් ඉන්නවා මේ උඩ ඉඳන් දෙන්නෙක් කතා කරන ගමන් ඉන්නේ. ඉතින් මේ වගේ ගෲප් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. මෙතන දැන් මේ ඔයාලට මෙතනින් උඩට යන්න ඕන නම් මෙහෙම ගෲප් එකකට ටච් කරලා ඇවිල්ලා මේ ගෲප් එකේ මෙහෙම ඔයාලටත් උඩට ගිහින් ඉවිල්ලා ඒ අර උඩ දැන් දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නත් එක්ක කතා කරන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ජොයින් කියලා තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති ජොයින් කියලා තියෙනවා. ඒ ජොයින් කියන එක ටච් කරන්න. එහෙම නැත්නම් මෙතන උඩ තියෙනවා ධන ලකුණක්. ඒ ධන ලකුණ ටච් කරන්න. එහෙම ටච් කරත් යන්න පුළුවන්. රයිට්. මම මේක ක්ලෝස් කරන්නම්. මේක තමයි ගෲප් එක වොයිස් රූම්. හරිද? ඉතින් හරි. මේක හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් දැන්. හරි. මම මෙතනින් බෑක් වෙන්නම්. හෝම් පේජ් එකට එනවා. රයිට්. හෝම් පේජ් එකට ආවට පස්සේ මෙතන තියෙනවා වම් පැත්තේ යටම තියෙනවා ධන ලකුණක්. එතන ටච් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා create group chat කියලා තුන්වෙනිට තියෙන ඔප්ෂන් එක. ඒක ටච් කරන්න. රයිට්. හරි. මෙතන තියෙනවා ඔයාලට දීලා තියෙන ඔප්ෂන් දෙකක්. එකක් private group, එකක් public group. හරි. මට මෙතන public group එක දැන් හදන්න දෙන්නේ නැහැ. මොකද මම group එක හදලා තියෙන්නේ. හරිද? ඉස්සෙල්ලා මම ඔයාලට private group එක කියන්නේ මොකද්ද? public group එක කියන්නේ මොකද්ද කියන එක ගැන මම ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. රයිට්. මෙතන ඉන්නවා inbox එකේ ඉන්න කට්ටිය තමයි මේ පෙන්නන්නේ. inbox එකේ ඉන්න කට්ටිය. හරි යාළුවනේ, මෙතන දැන් ඔයාලට මේ පෙන්නන්නේ මේ නදීකා හිතුවක්කාරී. රයිට්. ඒ වගේ ඔයාලට පෙන්නන්නේ මගේ ඉන්බොක්ස් එකේ ඉන්න මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික. ඉතින් මේ කට්ටිය ඔයාලට මෙහෙම සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරගෙන ඉවරලා ඔයාලට මේ private group කියලා තියෙන පළවෙනිට තියෙන ඔප්ෂන් එක තියෙනවා. ඒක ටච් කරලා
ඔයා මේ යට තියෙන හරි ලකුණ ටච් කරන්න. එතකොට ඔන්න ඔයාට ප්‍රයිවට් ගෲප් එකක් හැදෙනවා. රයිට්. ඔන්න ප්‍රයිවට් ගෲප් එකක් හදලා ඉවරයි. ඔයා ඇඩ් කරපු 3 දෙනා, ඒ කියන්නේ මම දැන් ඇඩ් කරපු 3 දෙනා මෙතන ඇඩ් වෙලා තියෙනවා. රයිට්. එතකොට මෙතන මේ ඩොට් තුනක් තියෙනවා උඩ. ඒ ඩොට් තුන ටච් කරාට පස්සේ ඒකෙන් ගියාම ඔයාට මෙතන ඇඩ් මෙම්බර් කියලා තියෙනවා. ඒක ගියාම ඔයාට ආයෙත් මෙතනින් ඔයාගේ ඉන්බොක්ස් එකේ ඉන්න කට්ටියව ටච් කරලා මෙහෙම ටච් කරගෙන ගිහින් ඔයාට ඕන තරම් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම ඇඩ් කරගත්තට පස්සේ ඔයාට සාමාන්‍ය මේ මෙහෙම නෝමල් ගෲප් එකක් නම් සාමාන්‍ය ගොඩක් දෙනෙක් හදන්නේ නැහැ. ඒකට හේතුව මේ නෝමල් ගෲප් වලට සාමාන්‍ය ගොඩක් කට්ටිය එන්නේ නැහැ. මේකට ඉතින් ඔයාගේ ඉන්බොක්ස් එකේ ඉන්න කවුරු හරි 3-4 දෙනෙක් හරි 10 දෙනෙක් හරි 20 දෙනෙක් හරි ඔයාගේ ඉන්බොක්ස් එකේ ඉන්න කට්ටිය ඔයා ඇඩ් කරන කට්ටියව විතරයි මේකට ඇඩ් වෙන්නේ. එතකොට මේකට ඉබේ කවුරුත් ඇඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාටවත් මේක හොයාගෙන එන්න බෑ. ඔයා ඇඩ් කරන කට්ටියට විතරයි ඇඩ් වෙන්න පුළුවන්. හරිද? ඉතින් අන්න ඒකයි මේකේ වොයිස් රූම් එකේ තියෙන වෙනස. එතකොට මේක දාගත්තොත් ඔයාට ඔයාගේ ඉන්බොක්ස් එකේ ඉන්න කට්ටිය විතරයි ඇඩ් කරගන්න පුළුවන්. හරිද? හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මේකේ හැබැයි වොයිස් රූම් උනුත් නෑ. මේකේ වීඩියෝ කෝල් මේ උඩ තියෙන අයිකන් දෙකක් නෝමල් කෝල් වීඩියෝ කෝල් ගන්න පුළුවන්. ගෲප් එකේ ඉන්න හැමෝටම මේක පාර ගන්න පුළුවන්. රයිට්. එච්චරයි මේකේ තියෙන පහසුකම. හරිද? ඉතින් හරි මම බෑක් වෙන්නම්. මේකෙන් බෑක් වෙලා ඔයාට කියලා දෙන්නම් දැන් වොයිස් රූම් එක ගැන. පබ්ලික් ගෲප් එක ගැන දැන් කියලා දෙන්නම්. මම දැන් කියලා දුන්නේ ප්‍රයිවට් ගෲප් එක ගැන. ආයෙත් යන ක්‍රියේට් ගෲප් chat. හරි. මෙතන ප්‍රයිවට් ගෲප් තියෙනවා, පබ්ලික් ගෲප් ඔප්ෂන් දෙකක් තියෙනවා. ප්‍රයිවට් ගෲප් ගැන තමයි මම දැන් ඔයාලට මේ කියලා දුන්නේ. රයිට්. පබ්ලික් ගෲප් එක ගැන තමයි දැන් කියලා දෙන්න යන්නේ. හරිද? දැන් පබ්ලික් ගෲප් එකක් ඔයාටම කියලා හදා ගන්නවා නම් ඔයා දැන් සාමාන්‍ය ගෲප් එකකට ගියාට පස්සේ ඔයාලට නිකන් සාමාන්‍ය ගොඩාක් කට්ටිය නිකන් ලොකු සීන් අරකයි මේකයි දානවා. ඉතින් එහෙමයි. ඒ හින්දා සාමාන්‍ය අපි හිතනවා ඊට පස්සේ අපිටම කියලා ගෲප් එකක් තිබ්බනම් අපිට රජ්ජුරුවෝ වගේ ඉන්න පුළුවන් කියලා. හරිද? ඒකයි ලොකුම හේතුව මේ ආයෙත් අපිටම කියලා ගෲප් එකක් හදාගන්න තියෙන හේතුව. රයිට්. මම නම් හිතන්නේ ඒක වෙන්න ඕනි. ඉතින් අනිත් එක තමයි Tamanටම ගෲප් එකක් තියෙනකොටත් හොඳයිනේ කියලා හිතනවා. ඉතින් ඊමෝ පාවිච්චි කරන කට්ටියට මේක ගොඩක් ලොකු වැදගත්කමක් වෙයි. රයිට්. ඉතින් මේ පබ්ලික් ගෲප් එක කියන එක ඔයා ටච් කරන්න ඕනේ. මම දැන් ටච් කරොත් මෙතන යන්නේ වෙන පැත්තකට. මම ටච් කරලා පෙන්නන්නම්. රයිට්. මම ටච් කරොත් ඔන්න ඔය විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මොකද මේ වගේ මට ඒ කියන්නේ මට මේ දෙකට අය ගෲප් එකක් හදන්න මට ඇප්ලයි කරන්න කියලා තමයි මෙයාලා මේ කියන්නේ. හරිද? ඉතින් ඔයා ඉස්සල්ලාම මෙතනට එන්න. ඇවිල්ලා ඔයා මේ ඇප්ලයි කියන බටන් එක ඔබලා පබ්ලික් ගෲප් එකට ගිහින් වෙලා ඔයා ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයා යන්න ආයෙ බෑක් වෙන්න. බෑක් වෙලා ඇවිල්ලා ඊට පස්සේ ඔයා හදන්න කලින් එකපාර හදන්න බෑ ගෲප් එකක්. ඔයාට හදන්න කලින් ඔයාගේ ඊමෝ account එක ගෲප් එකක් හදන්න පුළුවන් තත්ත්වයට හදාගන්න ඕනේ. ඒකට තමයි මේ කියලා දෙන්න හදන්නේ. මේ උඩ තියෙන කොටු 4 ටච් කරන්න. ඊට පස්සේ ඔයා ආයෙත් මේ වගේ ඉස්සල්ලා වගේ වොයිස් රූම් එකට එන්න. ඇවිල්ලා ඔයා මේ ගෲප් එකකින් ගෲප් මෙතන ගොඩක් තියෙනවනේ. රයිට්. මේ ගෲප් වලින් ඔයා ඕන එකක් ඔයාට කැමති එකක් ටච් කරලා ටච් කරලා ඒ ගෲප් එකට යන්න. ඔයා කැමති මේ ගෲප් එකට යන්න. ගියාට පස්සේ ඔයාට පෙන්නයි ඊට පස්සේ ඒ කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඒ කට්ටියත් එක්ක පොඩ්ඩක් සුහදව කතා කරලා ඇවිල්ලා ඔයා පොඩ්ඩක් සෙට් වෙලා chat එකක් දාගෙන සුහදව කතා කරලා ඇවිල්ලා ඔයා ඒකේ ඇඩ්මින් ඉල්ල ගන්න. රයිට්. ඇඩ්මින් ඉල්ල ගන්න ඕනේ මුලින්ම. ඇඩ්මින් ඉල්ල ගන්න අමාරුකමක් තියෙනවා නම් ඒක නවාට ඇඩ්මින් කවුරුත් දෙන්නේ නැත්තම් රයිට් මට කමෙන්ට් එකක් දාන්න මම මගේ තියෙන ගෲප් එකකින් ඔයාට ඇඩ්මින් දෙන්නම්. හරිද? ඊට පස්සේ ඇඩ්මින් ඉල්ල ගත්තට පස්සේ කරන්න ඕන දේ දැන් කියන්න. හරි. දැන් ආයෙ බෑක් වෙන්නම් මම. බෑක් කියලා ඇවිල්ලා රයිට්. මගේ තියෙනවා හදපු ගෲප් එකක්. මම ඒක පෙන්නන්නම් ඔයාට. හරිද? පොඩ්ඩක් ඉන්න. රයිට්. සිහින ලෝකයේ මේක තියෙන මගේ ගෲප් එක. මම මේ හදපු ගෲප් එක. දැනට ඉන්නවා 460ක් ඉන්නවා. 60 දෙනෙක් ගර්ල්ස්ලාත් ඉන්නවා බොයිස්ලාත් ඉන්නවා. ගර්ල්ස්ලා ගොඩක්ම ඉන්නවා. හරි.
ඉතිං මේක ඔයාලා මෙතනින් ආට පස්සේ ඔයාලා ඇඩ්මින් දැන් ඉල්ලගන්න ඉස්සෙල්ලාම ඇඩ්මින් ඉල්ලගත්තට පස්සේ ඔයාලට ඒ කට්ටිය කියයි වොයිස් රූම් එක ඔන් කරගෙන ඉන්න දාන්න අරකය මේක කියයි. හරිද? පුළුවන් එයාට එන්න එහෙම කියයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ යට දකුණු පැත්තේ යටම තියෙනවා මයික් එකක්, නිල් පාට මයික් එකක් තියෙනවා. පොඩි නිල් පාට මයික් එකක් වගේ අයිකන් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකට මෙහා පැත්තෙන් තියෙනවා පොඩි ෆයිල් කවර් එක වගේ පොඩි කට්ටක්, අර ෆයිල් කවර් එකට ගන්න කටු තියෙන්නේ. අන්න ඒ වගේ කට්ටක් තියෙනවා මෙතන. කට් පින් එකක් තියෙනවා. ඒ පින් එක ටච් කරන්න. රයිට්. ටච් කරාට පස්සේ ඔයාට යට පේලියේ වම් පැත්තේ පළවෙනිට තියෙන එක, යට පේලියේ වම් පැත්තේ පළවෙනිට තියෙන එක වොයිස් රූම් කියලා තියෙනවා. ඒක ටච් කරන්න. රයිට්. ඊට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නනවා ඔයාගේ ගෲප් එකේ එයාලා කියනවාට ඇඩ්මින් දෙන ගෲප් එකේ ඉන්න මෙම්බර්ස්ලා ටික, ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා ටික මෙන්න මෙතනින් පෙන්නනවා. මේ ෆලෝවර්ස්ලා කියලා තියෙනවා. ඒ ෆලෝ කරපු කට්ටිය ඉන්නවා. රයිට්. මේ තියෙන ගෲප් මෙම්බර් කියලා තියෙනවා. මේ ඉන්නේ ගෲප් මෙම්බර් මේ 458ක් ඉන්නවා පෙන්නන්නේ මගේ ගෲප් එකේ මෙම්බර්. ඒ කියන්නේ ඔයාට ඇඩ්මින් දෙන ගෲප් එකේ ඉන්න කට්ටිය හැමෝම මෙතනින් ඔයාට පෙන්නනවා. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙන්න මේ කට්ටිය මෙහෙම සිලෙක්ට් කරගෙන යන්න. හරිද? සිලෙක්ට් කරගෙන ගිහින් ඉවරලා ඔයාට මෙන්න මෙතන මම සිලෙක්ට් කරන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන go live කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට voice room on වෙනවා. හරිද? මම ඒක ටච් කරන්න යන්නේ. එහෙම වුණොත් මට මේ රෙකෝඩ් එක කරන්න වෙන්නේ. එතකොට මේ වගේ මගේ වොයිස් එක ඇහෙන්නේ නැතුව යනවා. ඒ හින්දා මම මේක ටච් කරන්න යන්නේ. ඒ හින්දා මම ආයෙ බෑක් වෙන්න මේ go live කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට මම පෙන්නන්නම් ඔයාලට පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ එන්නේ මොකද්ද කියලා. රයිට්. ඊට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ වොයිස් රූම් එක උස්සන් ඉන්නවා. මේ දැන් මේ උඩම ඉන්න මේ ගෑන් ළමෙක් ෆන් කියලා. ඒ ෆන් කියලා ඉන්නේ. ඒ වගේ ෆන් කියලා කියනවා. අන්න එයා තමා දැන් මේ වොයිස් රූම් එක උස්සගෙන ඉන්නේ. ඒ වගේ මම අර කිව්වා වගේ ඔයාට ඒ පින් එක ටච් කරලා අවිල්ලා ඔයා අන්න එහෙම go live කරන ටච් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ ඔයාට. හරිද? ඉතින් ඊට පස්සේ ඔයාලට මම අර කීප විදිහට ඊට පස්සේ මම මේ ක්ලෝස් කරන්න පොඩ්ඩයි. රයිට්. ඊට පස්සේ මම ආයෙත් මම එකේ බෑක් වුණා. ඒ කට්ටිය කතා කරන සද්ද වැඩි හින්දා. ඊට පස්සේ මම දැන් මගේ ගෲප් එකට ආයෙත් යන්නම් පොඩ්ඩක් ඉන්න. රයිට්. සීනලෝකේ. රයිට්. ඔන්න මගේ ගෲප් එකට මම ආය ආවා. ඊට පස්සේ මම අර ඔයාලට පෙන්නේ මෙන්න මෙතන පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතන මේ පින් එක තියෙන. මේ පින් එක ටච් කරලා වොයිස් රූම් එකට ගිහින් ඊට පස්සේ මෙතන ඔයාලට සිලෙක්ට් කරගන්න ඕන නම් සිලෙක්ට් කරගෙන ඉවරලා ඔයා මේ go live කියන එක ටච් කරාට පස්සේ ඔයාට මම ටච් කරන්නේ go live කියන එක ටච් කරාට පස්සේ ඔයාට මම අර ඉස්සලා පෙන්නුවා වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. හරිද? හරි. ඒ විදිහට ඒ කට්ටිය අර ෆන් කියන කෙල්ල අර උස්සගෙන ඉඳි chat room එක අන්න ඒ වගේ ඔයා පබ්ලික් ගෲප් එකක් හදන්න කලින් කාගේ හරි ඇඩ්මින් ඉල්ලගෙන අන්න ඒ විදිහට go live එක මෙහෙම voice room ගිහින් go live ටච් කරලා voice room එක උස්සගෙන ඉන්න ඕනේ. පැය 3ක් 4ක්, පැය 3ක් 2ක්, පැය 2ක් 3ක් අනිවාර්යෙන් ඔයා එක දිගට voice room එක වට්ටන්න නැතුව, කට් කරන්න නැතුව කෝල් එකක් ආවොත් කට් වෙන්නත් ඉඩ තියෙනවා. ඊමෝ කෝල් එකක්. හොඳයි. ඊමෝ කෝල් එකක් ආවොත් කට් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කට් කරගන්න නැතුව වැටෙන්න නොදී ඔයා වොයිස් රූම් එක පැය 3ක් 2ක් වගේ පැය 3-4ක් වුණා හොඳයි. පැය 3-4ක් ඔයා උස්සගෙන ඉඳිය ගමන් ඔයාට ඊමෝ එකෙන් මැසේජ් එකක් එනවා. දැන් ඔයාට ඊමෝ ගෲප් එකක් හදන්න ඔයාගේ ඊමෝ account එක හැදිලා තියෙන්නේ කියලා. ඊමේල් ගෲප් එකක් හදන්න පුළුවන් තත්ත්වයට ඔයාගේ ඊමෝ account එක ගිනුම දැන් තියෙනවා කියලා මැසේජ් එකක් එනවා. ඊට පස්සේ ඔයා යටින් මේ තියෙන දන ලකුණ ටච් කරන්න. ඊට පස්සේ ආයෙත් යන්න create group chat එකට ඒ මැසේජ් එක ආවට පස්සේ යන්න ඔයා. මැසේජ් එක ආවක් නැතත් ගිහින් බලන්න. හරිද? ඊට පස්සේ chat එකට ආවා. ඊට පස්සේ ඔයා දැන් මෙතන ඔයාගේ
ප්‍රයිවට් ගෲප් ගැන මම කියලා දුන්නා. දැන් පබ්ලික් ගෲප් ගැන කියලා දෙන්නේ. රයිට් පබ්ලික් ගෲප් කියන එක ටච් කරන්න. ටච් කරලා ඉවරලා ඔයා මෙන්න මේ කට්ටිය ඔයාට ඕන කට්ටිය වගේ ඉන්බොක්ස් එකේ ඉන්න කට්ටිය මෙන්න මේව සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන මේ පබ්ලික් ගෲප් කියන එක ටච් කරන්න. ටච් කරලා ඉවරලා මේ දැන් නිල් පාට වෙලා තියෙන ප්‍රයිවට් ගෲප් පැත්තනේ. පබ්ලික් ගෲප් පැත්ත ටච් කරලා පස්සේ ඒ පැත්ත නිල් පාට වෙනවා. හරිද? ඊට පස්සේ මේ කට්ටියට සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන ඉවරලා ඔයා මේ හරි ලකුණ ටච් මෙතන මේ සිලෙක්ට් කරලා පස්සේ මේ යටින් පෙන්නන්නේ හරි ලකුණක් නිල් පාටි. ඒ එතන හරි ලකුණ මේ ටච් කරන්න. ඊට පස්සේ ඔයාට අර වගේ ගෲප් එකක් හැදෙනවා. මෙන්න මේ වගේ මේ දැන් මගේ ගෲප් එක තියෙන්නේ. රයිට්. මෙන්න මේ වගේ ගෲප් එකක් හැදෙනවා. හරිද? මේ මගේ ගෲප් එක. හරිද? ඉතින් මේ ගෲප් එක හැදුණාට පස්සේ ඔයා මේකේ නම වෙනස් කරගන්න. එතනින් නමක් වල දාන්න පෙන්න. ඒ වෙලාවේ නම දාගන්න. පස්සේ ආය වෙනස් කරගන්න උනොත් මෙතන උඩ තියෙන දකුණු පැත්තේ ඩොට් තුනක්. ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා නම. මේ මන් දාලා තියෙන නම තියෙන සිහින ලෝකය කියලා. රයිට්. එතන ටච් කරන්න. ඊට පස්සේ ඔයාට පෙන්නයි මෙතන මේ තියෙන ගෲප් නේම්. ඒ නම ඒක ටච් කරලා ඉවරලා ඔයාට නමක් දාගන්න පුළුවන්, වෙන නමක් මාරු කරගන්නත් පුළුවන්. රයිට්. මෙතනින් ගෲප් ඇවට කියලා තියෙනවා. මෙතන මගේ ෆොටෝ එක තියෙන්නේ. අන්න එතන ටච් කරාම ඔයාගේ ගැලරියට යනවා නිකම්ම. ඊට පස්සේ ඔයා ගැලරියෙන් තියෙන ෆොටෝ එකක් දාගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ෆොටෝ එකක් දාද්දි අසභ්‍ය ෆොටෝ වගේ නම් දාන්න එපා. එහෙම දැම්මොත් ඔයාගේ ගෲප් එක ඩිස්බෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාලට ගෲප් එකයි පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. සමහරට ඊමෝ එකත් එක්කම පාවිච්චි කරන්න දෙන්නේ නැති වෙයි. ඔයා එහෙම නරක ෆොටෝ එකක් එහෙම දැම්මොත්. ඒ නරක ෆොටෝ දාන්න එපා. හරිද? ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ගෲප් ලැන්ග්වේජ් එක මේ ඉංග්‍රීසි හරි සිංහල දාගන්නත් පුළුවන්. මේ තියෙන සිංහල ඉංග්‍රීසි හරි දාගන්න. ඊට පස්සේ හරි යවන්න. ඊට පස්සේ ලැන්ග්වේජ් එක හරි මෙතන තියෙන ගෲප් මෙතන තියෙන යටම තියෙන ඔප්ෂන් එක group description. හරිද? මේ යටම තියෙන ඔප්ෂන් එක. ඒක ටච් කරලා ඔයාට පුළුවන් ඔයාගේ group එක ගැන විස්තරයක් දාන්න. හරි. දැන් මම මෙතනින් back වෙන්නම්. හරි. ඊට පස්සේ තව දෙයක් කියලා දෙන්නම්. group එකක් ඔයා හැදුවට පස්සේ කරන දේවල් තමයි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ group එක හැදුවට පස්සේ ඔයා මෙන්න මෙතනින් යන්න. මෙතන තියෙනවා 1 2 3 4 5යි. පස්වෙනි ඔප්ෂන් එක group management. එතනට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා දෙවෙනි ඔප්ෂන් එක speak management කියලා. එන්න එතනට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා allow only admin to speak. ඒ කියන්නේ ඔයා මෙන්න මේ ටික් එකක් මම දාලා තියෙන්නේ. ඔන්න මම ටික ඕෆ් කරා. ඔන්න මම ටික් එක ආයෙ දැම්මා. රයිට්. ඔය ටික් එක දාලා තියෙනකොට හරි බෑක් වෙන්නම් මම. ටික් එක දාලා තියෙනකොට මෙන්න මෙතන ඔයාලට මැසේජ් කරන්න තියෙනවා නේද යට. රයිට්. අන්නේ යට මැසේජ් කරන්න තියෙන ටික ඔයා කාට හරි ඇඩ්මින් දෙනවා නම් අන්නේ ඇඩ්මින් දෙන කෙනාට විතරයි මේ මැසේජ් කරන්න පුළුවන් බාර් එක පෙන්වන්නේ. වෙන අලුතෙන් එන කට්ටියට මේ මැසේජ් කරන්න පුළුවන් බාර් එක පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට ඔයාට පුළුවන් මේ group එක ආරක්ෂා කරගන්න ඉතුරු කට්ටියගෙන්. මොකද ඉතුරු කට්ටිය ඇවිල්ලා link දාලා යනවා. එතකොට ඔයාගේ ඉන්න කට්ටිය ටික එයාගේ group එකට යන්න ඉඩ තියෙනවා. හරිද? ඉතින් අන්න එහෙමයි group එක රැක ගන්න විදිය මම කිව්වේ. හරි group එක මම හදලා දෙන විදිය කිව්වා. දැන් group එක හදලා දෙන විදිය කිව්වා. ඊට පස්සේ group එකේ කරන්න පුළුවන් දේවල් තව ගොඩාක් තියෙනවා. ඒවා මම ඊතුරු වීඩියෝ එකේදී කියන්නම්. හරි. මෙතනින් එහාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ group එකක් ලස්සනට හදාගන්න. ගර්ල්ස්ලා ඇඩ් වෙනවා, බොයිස්ලා ඇඩ් වෙනවා. ඒ කට්ටියත් එක්ක සුහදව සාදරයෙන් පිළි අරගෙන කතා කරලා group එක දිගට අරන් යන්න පුළුවන්. 25000 30000 ඉන්න group තියෙනවා. ඉතින් අන්න එකයි මේ විදිහට හදාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම කමෙන්ට් එක පැය 24ක් තුල මම බලනවා. කමෙන්ට් එක ඔයාලා දාන කමෙන්ට් එක මම පැය 24ක් තුල බලනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. දාලා මම පැය 24ක් තුල බලලා ඔයාලට පැය 24ක් තුල ඔයාලට ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. රයිට්. ඕනම දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න මේ වීඩියෝ එක හොඳ නම්. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒ යාළුවන්ටත් මේක දැනගන්න පුළුවන් විදියට ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. යටපාට තියෙන රතු පාට බටන් එක subscribe බටන් එක ටච් කරලා ඔයා subscribe කරලා තියාගන්න. මොකද අපි දිගට මේ වගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් එතකොට
ෆෝන් එකේ තියෙන හැමදේම ෆෝන් එකෙන් කරන්න පුළුවන් හැමදේම ගැන ඉදිරියට ගොඩක් වීඩියෝ ගේනවා රයිට්. එතකොට ඔයාලට අලුතෙන් අප්ඩේට් එකක් ආවත් අලුතෙන් වැඩ කැල්ලක් ෆෝන් එකට ආවත් ඒකත් ගේනවා රයිට්. ඉතින් අන්න ඒක ඔයාලගේ අපි දාන වීඩියෝ එකක් ඔයාලට ළඟටම ගෙන්න ගන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න රතු පාට බටන් එක ඔබලා ඒකට එහා පැත්තේ තියෙනවා බෙල් අයිකන් එක. බෙල් අයිකන් එකක් තියෙනවා ඊට එහා පැත්තේ. අන්නේ බෙල් අයිකන් එක ටච් කරන්න. ඊට පස්සේ ඒක ටච් කරලා ඕල් කියලා වැටේ. එතකොට ඕල් කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ළඟටම එනවා. උඩින් මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් එනවා. එතකොට ඔයාලට අපි වීඩියෝ එකක් දාපු ගමන් මෙන්න මෙහා වීඩියෝ එකක් දාලා කියලා දැනගන්න පුළුවන්. රයිට්. මම මේ පොඩ්ඩි දෙයක් කියන්න මේ වීඩියෝ එක කරන්න හිතුවේ මමත් මේ ගෲප් හදන්න කලින් මම දන්නේ නැතුව YouTube එකට ගිහින් වෙලා ගොඩක් සර්ච් කරලා බැලුවා. ඉතින් කවුරු හරි මෙහෙම වීඩියෝ එකක් කරලා තියෙනවද මේ ගෲප් හදන්නේ කොහොමද කියලා. ඉතින් කවුරුත්ම මේ වෙනකන් වීඩියෝ එකක් කරලා තිබ්බේ නැහැ. ඊමෝ ගෲප් එකක් හදන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද කියලා මේක ගැන කිසිම විස්තරයක් දාලා තිබ්බේ නැහැ. ඉතින් මමත් බොහොම අමාරුවෙන් හොයාගත්තා ඒ දවස්වල දැන් මේ ගොඩක් කල්. ඉතින් මට දැන් හිතුණා ඉතින් තාමත් මං බැලුවා ගිහින් තාමත් කවුරුත් වීඩියෝ එකක් දාලා නැහැ. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඔයාලට ගොඩක් ලොකු උදව්වක් වෙයි කියලා මං හිතනවා මේ වීඩියෝ එක. රයිට් හරි එහෙනම් අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.